අනේ මන් දන්නේ මේ වචන ටික තේරුම් ගන්න බැරි මිනිස්සු මේ සමාජයේ කොච්චර ඉන්නවද මට නම් හිතා ගන්න බෑ මිනිස්සුන්ට මේ තරම් මොලයක් නැත්තේ කියලා. බුදු අම්මේ මේ මගේ වීඩියෝ එක බූස්ට් කකා ෂෙයා කර සමාජයට දෙන්න යන මේ මවාපෑමක් මං කාගෙද වංචා කරලා දෙන රුපියල් 5000 ගණන් තමයි එකතු වෙලා තියෙන්නේ. ඊට මං ආයි account numbers දැම්මෙත් නැහැ. හරිද? සමාජයට දෙයක් කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. තව කෙනෙකුට දෙයක් කරන්න බැරි කෙනෙකුට තව කෙනෙක් කරා ඒ උත්සාහය නවත්තනවා කියන්නේ ඒක ලොකු පාපයක්. මට ප්‍රශ්නයක් නැහැ. මොකද මගේ සිතුවිල්ලම ඇවිල්ලා තිබුණේ මිනිසුන්ට උදව් කිරීම. ඒ දේ මට ලැබෙවි. හැබැයි වල කපපු මේ කමෙන්ට් දාලා මුළු ලංකාවක් කුලප්පු කරපු සියලු දෙනාට මේ පවත් තියේවි. බුදු අම්මේ මිනිසුන්ගේ තියෙන මේ ඊර්ෂ්‍යාව දෙක නොදනුවත්කමද මෝඩකමද තුප්පහිකමද කුම්මැහිකමද මට නම් තේරෙන්නේ මොකද්ද මේ අවස්ථාවක මේ වගේ මිනිසුන්ට තියෙන මේ ප්‍රශ්නේ කියන එක. මේක වෙනම මානසික ප්‍රශ්නයක්. මම දිනුනෝ දකින්න බැරි මානසික ප්‍රශ්නයක් තමයි මේ තියෙන්නේ. අහුගේ කාලෙම මගේ ගේ දොර හදාගත්ත එකට රට ගිහිල්ලා මේ මෑණියන්ගේ ශක්තිය මේව කරපු එකට පුදුම අමාරුවක් තිබුණා. ඉතින් මේ ඊළඟට මේ දැන් තියෙනවා මේ account එක ගැන ලොකු කැක්කුමක් තියෙනවා. මොකද මිනිස්සු කුලප්පු කරලා ගත්තොත් මේ account එකට report ගහන්න පුළුවන්. ඒක තමයි පරමාර්ථය. එතනින් එහා සමාජයට මේ මාව මේ කියන්නේ පිළිකුල් දෙක එහෙ නෑ. ඒක මට ප්‍රශ්නයක් නෑ. මෝඩ මිනිස්සුන්ව කුලප්පු කරන තරමට මිනිසුන්ගේ මොලේ ඒ කන තරමට මිනිසුන් ඒ හා සමාන මිනිස් පිරිසක් මාව දකිනවා හරි විදියට. එතකොට විවේචනය කරන පිරිස ඇත්තලා මේ බුද්ධිමත් පිරිස මට මේක මොකක්ද කියලා හොයලා බලනවා. ඉතින් මෝඩ මිනිස්සු ටික තමයි කෑකෝ ගහා එන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ.